කොහොමද ඉතින් ඔයාලට ගොඩාක් කාලයකට පස්සේ ඔන්න ඉතින් මම අද වීඩියෝ එකක් ගෙනාවා. අද අපි යනවා අජ්මාන් බීච් එකට. රාමදාන් දැන් පටන් අරන් තියෙන්නේ. ඉතින් බීච් එකට යන්න පුළුවන් වේද දන්නේ නැහැ. මේ රාමදාන් නෝම්බි අල්ලන වෙලාවේ හම්බුණා මට. එන්න ගොඩාක් දුර පයින් ආවා. තව යන්න තියෙනවා. යමු එහෙනම්. වව්. ලස්සන සූර්යකාන්ත වගාවක්. අනේ එක මලක් පිපිලා තියෙනවා. කාන්තාරි තනියම පිපුණ සූර්යකාන්ත මල. වව් ලස්සන. වීඩියෝ කරාට මට එඩිට් කරන්න නම් ටයිම් එක හම්බුනේ නැහැ. ඉතින් අපි ආයේ දෙවෙනි පාරට යද්දී ඒ පැත්තේ පොඩ්ඩක් ඇවිදින්න මම දැක්ක මේ මල් පිපිලා තියෙනවා. ඉතින් මම ඒ ටිකත් මේකටම ඇඩ් කරා. මාරම ලස්සනයි සූර්යකාන්ත මල්. අපි දැන් ඉතින් ආයින්න ඇවිදගෙන බීච් එකට ගියා. මෙයා ඉතින් මට මලකුත් අරගෙන ආවා. මේක නම් එයාගේ පුරුද්දක්. කොහේ හරි ගියත් මේ වගේ මලක් දැක්කොත් කඩාගෙන ඇවිල්ලා ඒක ඉතින් මට දෙනවා. මෙහි ඉතින් පාර දිගටම තියෙන්නේ රටින්දි. මේ කාලෙට තමයි රටින්දි හැදෙන්නේ. මේ තියෙන අපේ පොල් ගස් වල පොල් මල් වගේ මෙහි රටින්දි මල්. තව ඉතින් දැම්ම හැදෙන්නේ නැහැ නේද මේවා? තව කල් මාස දෙකක් විතර. තව මාස දෙකක් විතර යනවා මේ හැදෙන්න. අපි ඉතින් කන්නේ කොළපාග යනවා. දැන් ළඟයි යාළුවට පේනවත් දන්නේ නැහැ. ස්ටේට් ලඟ වෙලා අපි දැන් ඉන්නේ. මේක තමයි සාජා ස්පෝර්ට් ක්ලබ් එක. මේ තමයි එතන තියෙන රවුන්ඩ් බවුට් එක. ඉතින් මෙතනින් හේයිම ගියොත් එම අජ්මාන් වලට යන්න පුළුවන්. ඔව් එයා කියන විදියට තමයි වෙන්නේ. ප්ලේන් එකකට යනවා. මම මේ රටේ දකින්නේ මොකක්ද තමයි මේ තියෙන්නේ. හැම තැනම වගේ මේ සත්තුන්ට මේගොල්ලෝ කෑම දානවා. මේ වගේ වතුර ටිකක් කෑම ටිකක් මෙහෙ ගොඩක් පූසෝ ඉන්න පාරයින් වල. ඉතින් පූසොන්ට ඒ වගේම මේ පරවියෝ ඉන්නවා. හැම සතෙක්ට වගේම මේ තැන් හදලා තියෙනවා යාලා මේ වගේ කෑම. එයාලට ඇවිල්ලා කාලා වතුර බීලා යන්න පුළුවන්. ඇත්තට මේ වැඩ බලන අයිෂේ පිස්සු. දැන් ඇවිත් ඉන්නේ. අජ්මාන් පටන් ගන්න මෙතනින්ලු කියලා කියනවා. අපි හිතුවේ නම් බීච් එකට යන්න බැරි වෙයි කියලා. ඒ මං හිතන්නේ යන්න කොහොමද? මේ හදපු බීච් එක නෙමෙයි මේ ස්වභාවිකව තියෙන එකක් නේ. ඩුබයි වල තියෙන්නේ හදපු ඒවා නේද? ඩුබයි වල ගොඩක් හදපු. ඇක්චුවල් බීච් අජ්මාන් අපේ ලංකාවේ බීච් එකට ගියා වගේ මට. ඇවිදින්
එහෙම පුළුල් පේනවා. බොරු කියන සක්කවේ. අජ්මාන් වලට බර්ජ් කලිෆා එක පේනවද? ඔව්. අනේ අර ඔයාලට ස්පේන් නැද්දනේ අර තියෙන අර. මාත් ළඟ තියම් මාර විදිහට ඉතින් මෙයා බොරු කියනවා. මගේ හිනාව කැප ඉන්න මම ඒකට කැපුවා. මාරවුවයි. මෙහි බීච් වලට යන්න ආසම නැති කෙනෙක් මම. යන්නේ නැතිම තරම්. මොකද අපේ ලංකාවේ බීච් වගේ නම් නැහැ මෙහි. මෙහි ඉන්න කට්ටිය නම් දන්නවා. හැබැයි මෙතෙන්ට ආවට පස්සේ අදහස පොඩ්ඩක් වෙනස් වුණා. මේ බීච් එක මාර ලස්සනයි අනිත් බීච් වලට වඩා. මේක ටිකක් ලංකාවේ බීච් එකක් වගේ මාරම ලස්සනයි. මාර විදිහට එන්ජොයි කරා. අපි දෙන්න ඉතින් තනියම ගියේ. අපි දෙන්න ගිහිල්ලා ඉතින් මාර විදිහට එන්ජොයි කරා. සිප්පි කටුත් එකතු කරලා පොඩ්ඩක් විනෝද වෙලා දවල් ගියේ. ගොඩාක් හවස් වෙනකන් ඉඳලා ඊරත් බහින ටයිම් එකේ එකක් පොඩ්ඩක් බලලා අපි දෙන්න ආවා. මාර විදිහට ඒ දවස් එන්ජොයි කරා ඉතින්. මොකද රාමදාන් කාලේ අපි හිතුවේ බීච් එක ක්ලෝස් කරලා ඇති කියලා. මේ හරියට ඇඳගෙන යන්නත් බෑ රාමදාන්නේ. ඉතින් ඒ හින්දා පොඩ්ඩක් බය සැකින් තමයි අපි ගියේ. හැබැයි එදා බීච් එක ඕපන් කරලා තිබ්බේ හොඳ වෙලාවට. දුබයි එන්නේ. මේ දුබයි නෙමෙයි මේ අජ්මාන්. අජ්මාන් කිව්වට මේ සහජ. මේ බාන් මේලාට තියෙන ලස්සන එන්නේ ඉර බැසේ යන වෙලාව. ඔයාලත් එන්න. එහෙනම් මේ වීඩියෝ එක ඉවරයි. බයි.